අපි ගාල්ලේ ඉඳන් නූරෙලියට යනකොට අපිට මුලින්ම හම්බෙච්ච ගමනාන්තය තමයි, ඒ කියන්නේ අපි යන්න මාස ගමනාන්තය තමයි ගාඩ්මෝ දියැල්ල බලන එක. ගාඩ්මෝ දියැල්ලටත් වඩා ඒ යන පාර තමයි වැඩියෙන්ම ලස්සන. මොකද කෙත්තු අතු වලින් යට වෙච්ච හරි ලස්සන කදු ආයවල් තියෙන, කදු ආයවල් දිගේ දියැලි ගලාගෙන බහින, ඒ වගේම ලස්සන ලේක් එකකුත් යන පාර දිගටම තියෙන තැනක් තමයි ගාඩ්මෝ. මේ මුළු පාර දිගටම තේවතු මැදින් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සනයි, ඒ වගේම දේශගුණයත් හරිම සවුන්මයි. පාර නම් දිගටම ගොඩක් හොඳයි. නමුත් සමහර තැන් වලින් පාර කැඩිලා, ඒ වගේම පටු මාර්ග තියෙනවා, බෑවුම් තියෙනවා. ඒක පරිස්සමින් යන්න ඕන. බයිසිකල් වලින් යනවා නම් ඉතින් කිසි ගැටලුවක් නැහැ නේ. වාහනයක යන උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ගාඩ්මෝ දියැල්ල සමීපයට යනකොට පොඩ්ඩක් ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ට්‍රීවිල් එකක් අරගෙන යන්නත් පුළුවන්, නැත්නම් පයින් යන්නත් පුළුවන්. ඒ යන අතර මාර්ගයේ ගොඩක් පාර කැඩිලා තියෙන්නේ. ඒක නිසා 4-wheel වාහනයක් යනවා නම් ගැටලුවක් නැහැ. නැත්නම් ඒගොල්ලෝ එතන ට්‍රීවිල් පාක් එකක් තියෙනවා. ඒක ට්‍රීවිල් යනවා. ට්‍රීවිල් එක යන එක තමයි හොඳම දේ. මුලින් අපි නම් කරේ දියැල්ලේ උඩට ගිහිල්ලා බලන එක. උඩට ගිහම පල්ලහ බලනකොට ඒක හරිම ලස්සන දර්ශනයක්. පල්ලහ ලේක් එක ලස්සනට පේනවා. ඒ වගේම ඔයාට ඕන නම් ඇදුම් අරන් යනවා නම් උඩ නාන්න උනත් පුළුවන්. නාන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ, ගැඹුරු නැහැ. යන පාර තමයි පොඩ්ඩක් ප්‍රශ්නයකට තියෙන. 4-wheel වාහනයක යනවා නම් කිසි ගැටලුවක් නැහැ. නැත්තම් අනිවාර්යයෙන්ම ඔයාගේ වාහනේ නැතුව ට්‍රීවිල් එකක් කරගෙන යන්න. නැත්තම් පයින් යන්න පුළුවන්. පයින් යනවා නම් කිලෝමීටර් 1.5ක් විතර දුර පයින් යන්න ඕන. මේ තියෙන්නේ පාර ටිකක් පාර අබලන් තත්ත්වයක තමයි තියෙන්නේ. මේ තමයි උඩ දියැලේ හරි ලස්සන දර්ශනයක්. එතන හරි පිරිසුදු වතුර එන්නේ. ඒ වගේම ඔයාට නාන්න පුළුවන්. ඔයා ඇතුන් අරගෙන આવත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වහින කාලෙට, වතුර වැඩි කාලෙට උඩ නාන්න යන්න එපා. හරි පරිස්සමින් නාන්න. නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගල් වලින් වට වෙච්ච බාධකයක්ත් තියෙන නිසා ඔයාට බයක් නැතුව නාන්න පුළුවන්. උඩ දියැල්ල බල්ල ඉවර වෙලා අපි දියැල්ලේ පල්ලහට යන්න තීරණය කරා. ඒකටත් අපි තෝරගත්තේ ට්‍රීවිල් එකක් ගත්තා එතනින්. සාමාන්‍යයෙන් ට්‍රීවිල් එකට 2500 3000 අතර ගණනක් ඒගොල්ලෝ ගන්නවා. හැබැයි ඒ ගානට ඇත්තටම පාඩු නෑ. මොකද හේතුව නම් පල්ලහ දියැල්ලටත් කිලෝමීටර් 2.5ක් විතර යන්න තියෙනවා. ගොඩාක්ම පාර අබලන් ට්‍රීවිල් එකට උනත් යන්න බැරි තත්ත්වයක තියෙන. නමුත් ඒගොල්ලෝ අපිව එක්කන් යනවා. ඇත්තටම මේ වගේ දියැල්ලක් මම ලංකාවේ කොහෙදිවත් දැකලා නෑ. මේ දියැල්ලේ ලස්සන වැඩිපුරම පේන්නේ පල්ලහ ලේක් එකට මේ දියැල්ලෙන් වතුර කඩාගෙන වැටෙනවා. ඒ වගේම වටේ තියෙන්නේ ලස්සන තේවතු. ඒ වගේම හැමතැනම මල් පිපිලා, ඇහැල මල් පිපිච්ච පාරක ලස්සනම ලස්සන දියැල්ලකට යන්න. ඒ වගේම එක පැත්තක ලස්සන ලේක් එකක්, අනිත් පැත්තේ කන්දත් එක්ක ලස්සන තේ ආයක්. මේ වගේ ෆීලින් එකක් ගන්න නම් මෙතෙන්ට මෙන්නම ඕන. ඔයා මං හිතන ගොඩක් දුරට ගොඩක් කට්ටිය මෙතන දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ ගාඩ්මෝ දියැල්ල බලන්න එනවා නම් අනිවාර්යයෙන්ම උඩට යනවා වගේම පල්ලහටත් අනිවාර්යයෙන්ම එන්න. උඩට වඩා ගොඩාක් ලස්සන පල්ලහ. මේක ඇත්තටම එන්න අමාරු පාරකුත් නෙවෙයි. ඒ වුණාට ගොඩක් කට්ටිය මම දැකලා නැහැ එන්නේ. කොයි වෙලාවෙ බලුවත් එච්චර ලොකු රෂ් එකක් එතන පේන්නත් නැහැ. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ දියැල්ල බලන්න එනවා නම් දියැල්ලේ පල්ලහටත් එන්න. දියැල්ල බලන්න ඇවිල්ලා පල්ලහට ආවේ නැහැ කියන්නේ ඇත්තටම ඔයා කරන එක ඔයාගේ ට්‍රිප් එකේ කරන අඩුවක්. ඒක නිසා අනිවාර්යෙන් දියැල්ලේ පල්ලහටත් එන්න. කාලයකට කලින් මෙහෙම පල්ලහට ට්‍රීවිල් දුවලා නැහැ. මේ ගාඩ්මෝ වතුයායෙන් එක තහනම් කරලා තියලා තියෙනවා. පස්සේ ගැටලුව මිනිස්සු උද්ඝෝෂණය කළා විසඳගෙන කියලා තමයි කියන්නේ. ඒක නිසා ගාඩ්මෝ දියැල්ල අනිවාර්යයෙන්ම පල්ලහට එන්න. මේක ටිකට් කඩන්නේ නැහැ. මේක කවුරුත් බලා ගන්න නැත්තේ නැහැ. නමුත් මේ සංචාරකයෝ පල්ලහට එනවා. මෙතන ඔයාව බලා ගන්න කවුරුවත් ඇත්තේ නැහැ. වගේම ඔයා ගයිඩ් කරන්න කවුරුවත් නැහැ. වගේම ටිකට් කඩන්නෙත් නැහැ. ඒ වගේම ටිකක් පාළු ගතියක් තියෙන නිසා ඔයා ඔයාගේ පරිස්සම ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ එන පරිසරය සුන්දරත්වයේ විදින වගේම
ඒ පරිසරය ආරක්ෂා කරන්න කිසිම ප්ලාස්ටික් පොලිතින් කිසි දෙයක් දාලා යන්නත් එපා. මොකද මේක පෞද්ගලික වතු යායම් මන් දන්න තරමින් ඒක නිසා අනිත් දාපහු සංචාරකයට එන්න තියෙන chance එක නැති වෙන්න පුළුවන් ඔයා ඒ වැරද්ද කරොත්. මේ අනිවාර්යයෙන්ම මෙදී යැල්ල බලන්න එන්න. හැටන් නුවරඑළිය මාර්ගය යනවා නම් අනිවාර්යයෙන්ම හැටන් වලින් කරවලා මේ ගාට් මෝදිය යැල්ල බලන්න එන්න.